සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. මම අද මේ විශේෂ වැඩකට ඇවිල්ලා තින්නේ. මෙහි අපි ඉන්න ප්‍රදේශයේ ඒ කියන්නේ ටොරොන්ටෝ ඉටොබිකෝ වල තියෙනවා මේ අතර අපේ ගෙවල් වලට විනාඩි 10ක වගේ දුරක් යන තියෙන කාර් එකේ. එතන අපේ ගෙවල් වලින් එකතු කරන ඔක්කොම ගාබේජ් ඒ වගේ දේවල් කොම්පෝස්ට් කරලා දැන් දකුණු පැත්තෙන් තියෙන්නේ ඒ හදන ෆැක්ටරි එක හදලා ඒගොල්ලන් අප්‍රේල් වගේ පටන් අරගෙන හැම අවුරුද්දෙම මාස 5ක් විතර මේ නොමිලේ දෙනවා හැමෝටම. හැබැයි අපි ඇවිල්ලා ගෙනියන්න ඕනේ. අපි ඔක්කොම ගේන්න ඕනේ අවශ්‍ය කරන උපකරණ සවල් වෙනවිලා අපි තමයි පටවන් යන්න ඕනේ. ඉතින් මේ දැන් උදේ පාන්දර ඇත්තට සෙනසුරාදාට උදේ 7 ඉඳන් දවල් 12 වෙනකන් තමයි මේ සර්විස් එක තියෙන්නේ. ඉතින් මම ඇත්තට දවසක් ඇවිල්ලා හැරිලා ගියා. ඒ කියන්නේ ඒ තරමට සෙනගක් වෙනවා. දැන් ඔයාලා පේනවද දන්නේ මට මේ වාහන පිටිලා තියෙන පිටිපස්සට එහෙමයි. වාහන ගොඩාක් මමත් ආවතර 6:00 වෙනකොට අද ඒත් මට ඉස්සරහින් වාහන 10ක් විතර නවත්තගෙන ඉන්න තාම නෑ. 7ට තමයි මේ ගේට්ටුව අරින්නේ. ඉතින් හරියම ලස්සනට ඒ වැඩේ ඒගොල්ලන් සංවිධානය කරනවා. අනිත් එක විශේෂයෙන් කියන්න ඕන මෙතන අපේ ගේන අපෙන් ගේන ගාබේජ් එක තමයි ඒගොල්ලන් හරිය කොම්පෝස්ට් බවට පත් කරලා ලස්සන මේ හැබැයි කිසිම දුර්ගන්ධයක් මේ මොනවාක්වත් එහෙම අපිට දැනෙන්නේ නැහැ කවදාවත්. දැන් අවුරුදු ගාණක් මම මේ වැඩේට එනවා. අතර සල්ලි වලට පෝර ගන්න පුළුවන් නම් මට ඒකේ තියෙන නිකන් 아무තු මේ මට තේරෙන්නේ නැහැ කියන්න 아무තු ෆීලිං එකක්. මොකද අපේම දේවල්නේ අපේ ගෙවල් වලින්ම ගන්න අපි අහක දාන දේවල් වේස්ට් කරනවා මේ විදිහට එකතු කරලා ඒගොල්ලන් ඒක ඇවිල්ලා අර ගාබේජ් කලෙක්ට් කරලා හැම අවුරුද්දේම අප්‍රේල් ඉඳලා ඔක්තෝබර් අප්‍රේල් මාස 4-5ක් වෙනකම්ම හැම සෙනසුරාදා උදේ 7 ඉඳලා දවල් 12 වෙනකම් අපිට ඇවිල්ලා ගෙනියන්න පුළුවන් විදිහට ඒගොල්ලන් ලස්සනට ඒ පිළිවෙලට සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඔය පිටිපස්සෙන් මට පිටිපස්සෙන් කරගන්න බෑ. ඇත්තටම වාහන දැනට මට ඉස්සරහින් තියෙන 12ක් විතර. තව පස්සෙනුත් තව වාහන මට පේන්නේ නැත්තර මම ඈතට මේ ලයින් එක තියෙනවා. හොඳ වෙලාවට මේ වෙලාවටවත් ආවේ. ඉතින් සාමාන්‍යයෙන් දැන් 7ට ඇරියම් ඕපන් කරාම වාහන ඒගොල්ලන් ඔක්කොම පිළිවෙලට ඇතුළට යවලා ඇතුළේ ඉන්නවා එක්කෙනෙක් දෙන්නේ. ඒගොල්ලන් තමයි යවන්නේ කොම්පෝස්ට් කඳු මම පෙන්නන්නම් ඇතුළට ගියාම. තැන් තැන් වල කොම්පෝස්ට් කඳු වගේ ගහලා තියෙනවා. ඉතින් ඒගොල්ලන් ඒවා ඒ තින් තැන් වලට වාහන යොමු කරනවා. එතනට යන්න එහෙම කියලා යොමු කරාම අපිම තමයි ඉතින් දැන් මමත් මේ කාර් එකේ ඔක්කොම ටික දාගෙන ආවා. බින්ස් සවලක් මට ඕන කරන ග්ලව්ස් අරන් මම ඒ ඔක්කොම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ අපි ප්‍රෝගන අපි හරි ගස්සගෙන යන්න ඕනේ. ඉතින් ෆ්‍රී ඔක්කොම ෆ්‍රී. මේ ඒකත් ඉතින් හොඳ සේවයක්. මොකද ගොඩාක් අය කැමති මේ දැන් මෙතනම හදන ඒවානේ කිසිම දෙයක් දැන් සමහර අය තියෙනවා කඩෙන් ගන්න පැකට් වල මේ වෙන දේවල් කලවම් කරලා තින්නත් පුළුවන්. ඇත්තටම කොම්පෝස්ට් දන්නෙත් නැහැ. එහෙමත් තියෙනවනේ. ඉතින් මෙතන එහෙම කිසිම දෙයක් නැහැ. මේක රජයෙන්මයි සිටි එකෙන් තමයි කරන්නේ. ඉතින් හරි හොඳ සේවයක්. මේ මම අතුරට ගියාම පොඩ්ඩක් තව ගන්න පුළුවන් වුණොත් ගන්න. මොකද වාහන 10ක් කියන්නේ ඉතින් ටිකක් වෙලා යනවා. අතුරට ඒගොල්ලන් වාහන 5ක් 6ක් වගේ තමයි එකපාරට මේ කොම්පෝස්ට් තියෙන ප්‍රදේශයට යවන්නේ. එහෙම බලමු මම ඉතුරු හරියට වීඩියෝ කරලා පෙන්නන්නම්. ඔයාලට හරිය ලස්සන වැඩක් කරන්නේ මෙහි. හරියටම 7ට ගේට් එක ඕපන් කරා බලන්න දැන් වාහන ඔක්කොම ටික එමින් ඇතුළට ඇවිල්ලා දැන් මෙතන ඉස්සරහා ඔය පිටිපස්ස හරවලා ඒගොල්ලන් රිවර්ස් කරලා කොම්පෝස්ට් තියෙන තැන් වලට හැමෝම උතන වාහන 12ක් විතර පාක් කරලා ඒගොල්ලන් ඔක්කොම පටවනවා පිටිපස්ස. තමන් ගෙන භාජන වලට පටව ගන්නවා. දැන් මේ ඉන්න අය ඒගොල්ලන් අපිව ලේන්ස් දෙකකට හදලා දැන් මට පිටිපස්සෙන් ගොඩාක් අය ඉන්නවා. මට ඊළඟ සෙට් එකට මට දැන් මෙතන එක්කෙනෙක් පුරෝගන යුතු ඊළඟට මාව ගන්නවා. අනිත් එහෙම පිළිවෙලට ගන්නවා. ඉතින් හරිම ලස්සන වැඩක් මං කිව්වේ. ඔය පිටිපස්සෙන් පේනවත් දන්නේ ඒගොල්ලන් තමන් දෙන අපේ වාචන වලට හැබැයි ඒගොල්ලන් දවසකට එක්කෙනාට එක ලෝඩ් එකයි දෙන්නේ. එහෙම එකක් තියෙනවා. කියන වාහන දෙක තුනක් ගෙනල්ලා එකපාර ගොඩාක් දෙතුන් පාරක් එන්නත් බෑ. ඒ වෙලාවකට නම් මොකද පිටිපස්සට දිග ලයින් එකක් හදලා තියෙනවා. දැන් ඒගොල්ලෝ එක්කෙනෙක් අයින් වුණාම අරගොල්ලෝ අපිට කාට හරි එන්න කියලා කියනවා. එතන ඊට පස්සේ
ඔන්න මම දැන් ගෙදරට ආවේ අන්තම් කොහොම හරි මගේ බස් ටික අරගෙන. දැන් බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. ආයෙ දවසක හම්බෙන්න ආයෙ වීඩියෝ එකකින්. ස්තුතියි.